සුබ දවසක් ඔබලා සියලු දෙනාටම SL sewing machine YouTube නාලිකාවෙන් ඔබ සම සාදරයෙන් පිළිගන්නවා. මම අද සෝජි මැෂිමේ පැඩල් එක මේ පැඩල් එක මේක පාගන විදිය තමයි මම කියලා දෙන්නේ. හරියට බැලන්ස් කරගන්න ඕනේ. අපි මුලින්ම මේ කෑල්ල තමයි සවි කරගන්නේ. මේ කෑල්ල තමයි මේ මෙතන ප්ලේට් එකත් එක්කම මේ පැඩල් එක මෙන්න මේ විදිහට එහාට මෙහාට ගන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මේ මැද කොටසට ගත්තම හරි ඒ කෑල්ල. ඒ කියන්නේ මේ පටියේ මේ සිදුරු තියෙනවා 1 2 3 4 5ක් තියෙනවා. ඒ පහෙන් අපිට මැද කොටසට තමයි පැඩල් එක සවි කරගන්න ඕනේ. නැත්නම් එහාට අරන් තද කරගත්තම අපිට ඇඩ්ජස්ට් කරගන්න අමාරුයි පැඩල් එක. හරියට මැදට වෙන්න ගත්තම අපිට ලේසි පැඩල් එක හරියට ඇඩ්ජස්ට් කරගන්න. මේ පැඩල් එක හරියට ඇඩ්ජස්ට් කරගෙන හදා ගන්න ඕනි. නැත්නම් මේ කකුලට හරි තදයි. පා ගන්න අමාරුයි. එහෙම වුණාම අපිට මහන්න අමාරුයි. ඒතර අපිට රෙදි කෑල්ල මහන අතරේ සෑල්ලුවෙන් මහන්න බැන්නාම රෙදි කෑල්ල කන්ට්‍රෝල් වෙන්නේ නැහැ. මේ පැඩල් එකෙන් තමයි අපි නිතර මැෂින් එක කන්ට්‍රෝල් කරගන්නේ. ඒ නිසා අපි පැඩල් එක නිවැරදිව සවි කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔයාලා මේ වීඩියෝ එක බලලා නිසියාකාරව සවි කරගන්න. එතකොට මේකේ කෑලි ගෙවෙන්නේ නැහැ. ගොඩක් මැෂින් වල ටික කාලයක් ගියාම මේ පැඩල් එකේ සිදුර ගොඩක් ප්ලේ වෙලා තියෙන්නේ. ප්ලේ වුණාම මේ හරියට කකුලට අමාරුයි. ඒ කියන්නේ ගෙවිලා ඇනේ හරියට අද කරන්නේ නැතුව. මෙන්න මේ විදිහට ඉස්සලා මේකේ මේ පැත්තේ සරණේරුව සවි කරගන්න. ඊට පස්සේ එහා පැත්තක ඒ සිදුරට දාලා ඉවරලා මේක සාමාන්‍යයෙන් ප්ලේ එකක් තියෙන්න ඕනේ. ගොඩාම තද කරන්න එපා. ඒකට කකුලට පාගනකොට මේක ගෙවෙනවා. පැඩල් එක තමයි ගෙවෙන්නේ. මේ නට් දෙක ගෙවෙන්නේ නැහැ. පැඩල් එක තමයි ගෙවෙන්නේ. ඒකේ පොඩි තහඩුවක් තියෙන්නේ. ඒ තහඩුවේ ගෙවුනම පැඩල් එකේ ප්ලේ එක වැඩි. ඒ ප්ලේ එක වැඩි වුණාම ටික කාලයක් ගියාම අපිට මැෂින් එක කන්ට්‍රෝල් වෙන්නේ නැහැ. පෑගෙන්නේ නැහැ. ඒ කියන්නේ ගෙවිල වැඩි වුණාම ප්ලේ එක වැඩි. මෙන්න මේ විදිහට පැඩල් එක සාමාන්‍යයෙන් අපිට දෙපැත්ත ප්ලේ වෙන්න මේ විදිහට සවි කරගන්න. ඊට පස්සේ මේ කම්බි කූර හරියට දෙක බැලන්ස් වෙන්න දාගන්න ඕනේ. මේකේ 10 නට් එකක් තමයි තියෙන්නේ. 10 නට් එක ඒ 10 අතරින් නැත්නම් අඬුවකින් මෙන්න මේ විදිහට ඩැමේජ් වෙන්නේ නැති වෙන්න ගලවගෙන මේකෙන් ඉහළ පහළ අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඇඩ්ජස්ට් කරලා හරියට මැදට බැලන්ස් කරගන්න. ඉස්සලාම අපි උඩ පැඩල් එකේ ඇනේ තමයි තද කරගන්න ඕනේ. ඊට පස්සේ යට ඇනේ මේකට දාගෙන අපිට එහාට මෙහාට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒකම මේක මෙතනින් තමයි එහාට මෙහාට අපිට මේකේ කාණු වගේ දෙකක් තියෙනවා. ඒ සිදුරු වලින් මේක ඕන විදිහට එහාට මෙහාට බැලන්ස් කරගන්න පුළුවන්. ඊට පස්සේ නට් එක ඇතුලෙන් දාලා මේක එළියට දාගන්න අපි තද කරන නට් එක. එතකොට අපිට මේක හරියට ඇඩ්ජස්ට් කරගන්න ලේසි. නැත්නම් මේක යටපැත්තට වැටුනොත් අපිට යතුරු දාලා අමාරුයි අල්ලගන්න. ඒ නිසා නට් ඇනේ ඇතුලෙන් දාලා මේ විදිහට එළියෙන් නට් එක සවි කරගන්න. ඊට පස්සේ අපිට මේක එහාට මෙහාට ගන්න පුළුවන්. මේක හරි මැදට කම්බි කූරෙන්ද ගත්තම අපිට කකුලට ලේසි පා ගන්න. දැනෙන්නේවත් නැහැ. හරියට පැඩල් එක ඇඩ්ජස්ට් කරගත්තම පැඩල් එක කකුලට සැහැල්ලුවෙන්. ඒක මේ රබර් එක ගලවන්න එපා. මේ රබර් එක ගොඩක් කට්ටිය ගලවලා විසි කරනවා. ටික දවසක් ගියාම ඒකෙන් තමයි අපිට කරන්ට් එක අපිට වැදුනොත් මේක තමයි සේෆ්ටි. ඒ කියන්නේ මේ රබර් එක නිසා තමයි ගොඩක් කරන්ට් එක කන්ට්‍රෝල් වෙන්නේ. නැත්තම් කරන්ට් එක වදිනවා. ඒක නිසා තමයි විදුලිය මේකෙන් කන්ට්‍රෝල් වෙන්න තමයි මේ රබර් කාපට් එක අලවලා තියෙන්නේ. ඒක මේ රබර් කාපට් එක ගලවලා සමහර අයින් කරපුවාම ආයෙ මේක සවි කරන්න බෑ. සිදුරු වලට හරියට සෙට් වෙන්නේ නැහැ. ඒ නිසා මේ රබර් එක ගලවලා අයින් කරන්න එපා. ඒ රබර් එකෙන් තමයි කරන්ට් එක අපිට වදින්නේ නැහැ මේ රබර් එකේ තියෙන නිසා. ඒකම ඔයාලා මහන්න නිතරම අවස්ථාවේදී සරප්පු දාගෙන තමයි මහන්න ඕනේ. ඒතර කරන්ට් එක වැදුනොත් අපිට එච්චර බලපාන්නේ නැහැ. මේ විදිහට කම්බි කූර මේ ඇන්ගල් එකට තමයි පැඩල් එකට මැදට වෙන්න තමයි සවි කරගන්න ඕනේ.
එතකොට අපිට කකුලට ලේසි. මේ ගොඩාක් කට්ටිය අයිනටම වෙන්න ඒ කම්බි කූර මේක කරනවා. එකම මේ පැඩල් එක අපිට මේකෙන් එහාට මෙහාට ගන්න පුළුවන්. මේ කම්බි කූර මෙතන වදිනවා සමහර මැෂින් වල පාගනකොට. ඒ වුණාම පැඩල් එකේ මේක ගන්න පුළුවන් මෙහාට මේ පටිය තියෙනවනේ පටිය ඉස්සරහට අදින්න. එකල තමයි ඇඩ්ජස්ට් කරගෙන මේ විදිහට තට්ටු කරලා පැඩල් එක ඉස්සරහට ගන්න ඕනේ. අරන් ඉවරලා තමයි දෙපැත්තේ එන මැෂින් එක උස්සලා හරියට ඒ නට් දෙක තද කරගන්න ඕනේ. සමහර අය මේකේ ඒ කම්බි කූරෙන් ඇඩ්ජස්ට් කරන්න නැති වෙන්න මේ පැඩල් එක මෙතන උඩ වදින්න මෙතන මේ නට්ටේ තද ගන්න තැන උඩින් මේ පටියක් වගේ තියෙනවනේ. ඒ පටිය මේ කෑල්ල මෙතන මම මේ තද කරන්නේ නට් එක. ඒ නට් එක වදිනවා උඩ. එතකොට ඒකේ වදුනම පැඩලේ පහළට යන්නේ නැහැ. ඒක නිසා අර කෑල්ලෙන් ඉස්සරහට ගන්න ඔයාලා. ඉස්සරහට අරන් ඉවරලා තමයි මේක සවි කර ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේක මේ ඇන්ගල් එකට සවි කරගත්තම අපිට කකුලට සැහැල්ලුයි පා ගන්න. මේ විදිහට තමයි පැඩල් එක සවි කර ගන්න ඕනේ. ඊට පස්සේ සම්පූර්ණ ඇන ටික තද කර ගන්න ඔයාලා. මේ විදිහට බැලන්ස් කර ගන්න. ඔයාලට පේනවා ඇති මේ එහාට මෙහාට මේක ගන්න පුළුවන් මේ කාණු වල සිදුරු වෙන්නේ. ඒතර මේ පැඩල් එක ගෙවෙන්නේ නැහැ. මම මේ ගැන ගොඩක් විස්තර කරන්නේ මේ පැඩල් එකෙන් තමයි අපිට ඇඳුම කන්ට්‍රෝල් කර ගන්න පුළුවන් රෙදි කැල්ල මහන අතරේ. ඕක අපි හරියට සවි කරගත්තේ නැතුනම කකුලට හරි අමාරුයි මහන්න පා ගන්න අමාරුයි. ඒ නිසා ඔයාලා හරියට බැලන්ස් කරගන්න. මේ විදිහට අඬුව දාලා තමයි අපි මේ විදිහට මල් ස්ක්‍රූ ඩ්‍රයිවර් එක කරන් ඉස්සලා නට් එක හරියට බැලන්ස් කරගෙන ෂිෆ්ට් එකෙන් තද කරගන්න. මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.